එදා මොකද්ද බැසිල්ගේ ගේ අල්ලගත්තා. මන්තරේද යන්තරේ මට තේරෙන්නේ නැහැ. ඒක ඇවිල්ලා ෆිල්රින් සිල්ලාගේ මන්තරේ වෙන්නේ නැති. ඒක නම් අන්තරේ නෙවෙයි. මොකද අන්තරේට හොයාගන්න ඕන නම් ගෙවල් හොයාගන්න ඕන නම් අර පේරාදෙණිය විශ්වවිද්‍යාලයට දැන් ලේසි. මොකද පේරාදෙණිය දුම්රිය ස්ථානේ වහලා. කෝච්චිය ආයේ යන්නේ නැහනේ. කෝච්චිය යනවා කියලා අපිට බලාපොරොත්තු වෙන්නේ නැහනේ. පේරාදෙණිය තියෙන සරසවි උයන කියලා ලස්සන දුම්රිය ස්ථානයක්. එතන තියෙනවා දුම්රිය දෙපාර්තමේන්තුවේ කෝටස්. අන්න ඒ ටික දැන් අල්ලගන්න කියන්නේ මොකද කෝච්චිය ආයේ නුවරට යනවා කියලා අපිට විශ්වාසයක් නැහැ. ඒ විශ්වාසය අපිට දැන් ඒ විශ්වාසය නැහැ. ආයේ පේරාදෙණිය මල්ලත්ත බලන්න යන්න ගම්පහ ඉඳලා කෝච්චිය යන්න බෑ මන්ත්‍රීතුමා. ආයේ පොළොන්නරුවේ ඉඳන් පේරාදෙණියට කෝච්චිය යන්න බෑ තාම නෑනේ. ඒ නිසා ඔය නුවර එක්කෙනෙක් ඔයා hina වෙන්න එපා. ඔය මේවා ප්‍රශ්න මේ. ඒකින්ද සරසවි උයන වටේට තියෙනවා කෝටස්. අනේ ටික අල්ලගන්න කියන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ළමයි දෙයි හාමුදුරුවනේ පේරාදෙණිය ඉඳන් මන්ත්‍රීතුමිය කොච්චර දුරද මේ ගම්පහට. ඉතින් ගම්පහ කෝටස් ඕවා අල්ලලා වැඩක් නැහැ. ඕවා වෙන කාට හරි දෙන්න. කාගේ ගයක් වුණත් කමන්නේ ඒක දෙන්න ඕන දුන්නට කමක් නැහැ. ඒක ජනාධිපතිතුමා කිව්වා ඩෝසර් දෙකක් දෙන්න කියලා. කාටද මේ කොත්මලේද කොයිද කොත්මලේද කොයිද නුවර එළිය ගිහිලා කියනවා. ඉතින් ජනාධිපතිතුමාට කියන්න දෙයි හාමුදුරනේ ඩෝසර් දෙකක් ජනාධිපතිතුමා ඉල්ලන්න ඕනේ නැහැ. මේ අපි ප්‍රාදේශීය සභාවෙදිත් ඩෝසර් දෙකක් දුන්නා. ප්‍රාදේශීය සභාව මන්ත්‍රී කාලෙත් අපි ඉල්ලුවම දෙනවා. ජනාධිපතිතුමාට ඕක කියන්න ඕනේ නැහැ. ජනාධිපතිතුමා ඩෝසර් දෙකක් ඉල්ල ඉන්න ඕනේ නැහැ. ජනාධිපතිතුමාට ඕඩර්ස් දෙන්න කියන්නේ. මේවා දඩබඩ ගාලා කරන්න ජනාධිපතිතුමා කිව්වොත් නොකර ඉන්න බෑනේ. මේ ප්‍රශ්න විසඳන්න ඕනේ. මේ කාටවත් ඔය රාජ්‍ය නිලධාරීන්ට නිකන් කැමයා වෙලා මේ ප්‍රශ්න හදා ගන්න ඕනේ නැහැ. අපිට සම්බුද්ධ ජයන්තිය අපිට 2500යි 2500ත් පහුවලා 2600යි. අපිට දැන් තියෙන එකම දේ මොන ප්‍රශ්න තිබ්බත් මේ බෞද්ධ ආගම අපි අවුරුදු 2500ක්ම මේක රැකගෙන ආවනේ. රජවරු බිහි වුණා, නායකයෝ බිහි වුණා, ජනාධිපතිවරු බිහි වුණා. මොන ප්‍රශ්න තිබ්බත් අපේ බෞද්ධ ආගමට ප්‍රශ්න පිට අපි ආරක්ෂා කරගෙන ආවා. අඩුම වශයෙන් වෙන වැඩ කරන්න ඕනේ නැහැ. බෞද්ධ ආගම ආරක්ෂා කරන්න වැඩපිළිවෙලක් හදන්න. දැන් මේ සමහර තැන්වල DIGලා දාලා තියෙනවා හාමුදුරුවෝ හොයන්න. මිහින්තලේ හාමුදුරුවෝ ගැන හොයන්න DIG. අනුරාධපුරේ උඩමළුව හොයන්න DIGලා. මේ යටින් යනවා අපේ බෞද්ධ ආගමට යම්කිසි වැඩපිළිවෙලක් යනවා අපේ ආගම විනාශ කරන වැඩපිළිවෙලක්. එක්සා අපි අඩුම වශයෙන් ඔබතුමාලාගේ තුමියලන්ගේ ආණ්ඩුවෙන් ඉල්ලන්නේ අපිට අධිවේගී මාර්ග හදනකම් අපි බලාගෙන ඉන්න බෑ. කෝච්චි පාර හැදෙන්නේ නැති බව අපි දන්නවා. රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැති බව අපි දන්නවා. හැබැයි අඩුම වශයෙන් මේ අපිට තියෙන ආගමවත් ඉතුරු කරන්න අප්පා. නැත්තම් මේ ආගමත් අපිට නැති වෙනවා. අවුරුදු 2500